ඩයලොග්ලා නැවතත් ෆ්‍රී ඩේට දෙන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙද්දි My Dialog app එකට අලුත් නම්බර් එකකින් රෙජිස්ටර් වෙන හැම කෙනෙක්ටම free 2GB data දිනා ගන්න පුළුවන් guys. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි ඔයාට අලුත් SIM එකකට විතරයි මේ offer එක ගන්න පුළුවන් වෙන්නේ. පරණ SIM වලට මේ offer එක valid වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ data දිනා ගන්න කියලා සහ මේ offer එක කොච්චර කාලයකට valid වෙනවද කියලා. හරියලුනේ එහෙනම් දැන් මම මගේ My Dialog app එක මම මේ විදිහට open කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ My Dialog app එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් මේක මේ විදිහට open කරගත්තා. ඉතින් ඔයාලට මෙන්න වගේ ස්ටෙප් එකක් ඒවා මේ ටික ස්ටෙප් එක ඔයාලා ඉස්සරහට ස්කිප් කරන් යන්න. ඉතින් ඔයාගේ ලැන්ග්වේජ් එකට මේ සිංහල ඉංග්‍රීසි නැත්නම් තමිල් ඔයාලට ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න එතන ඔයා allow දීලා ඩන් app එක ඉස්සරහට කන්ටිනියු කරන් යන්න. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එනවා. ඒකේ ඔයාගේ කලින් SIM එකක් තියෙනවා නම් ඒ SIM එකට ඇක්ටිව් කරන්නද කියලා අහනවා. ඉතින් ඔයා යට දෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ අලුත් නම්බරේ මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන ඔයාගේ අලුත් නම්බරේ මෙතන ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඉතින් ඔයා මේ විදිහට නම්බර් එක ගාලා කන්ටිනියු දුන්නා ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ඔයා ගහපු නම්බරේට කෝඩ් එකක් එනවා කියලා මැසේජ් එකක් වෙනවා. ඉතින් මගේ දැන් මගේ ෆෝන් එකේ මේ වෙද්දි කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මම මේ කෝඩ් එක මෙතන ටයිප් කරගන්නවා. ඉතින් මම දැන් මේ වෙද්දි ටයිප් කරගෙන ඉවරයි. ඉතින් මම මේ වෙද්දි එක කන්ෆර්ම් දුන්නා පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න වගේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට මෙතන සාමාන්‍යයෙන් ඔයා කනෙක්ෂන් ප්‍රමාණයත් අනුව මෙතන පොඩ්ඩක් වෙලාව ටයිම් එක එහෙම වෙන්න පුළුවන්. ඉතින් මෙතන ටික වෙලාවක් ඔයාට මෙතන ලෝඩ් වෙලා හිටන් ඔයාගේ account එක මේ විදිහට My Dialog app එකට register කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න හරිය දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සාර්ථකව ඔයාගේ My Dialog app එකට ඔයාගේ නම්බරේටම 2GB data free හම්බෙලා තියෙනවා. ඉතින් මේක ඔයාලට දවස් 30ක් valid වෙනවා. ඒ වගේම මේ 2GB data වලින් ඔයාලට ඕනම platform එකක ඉන්ටර්නෙට් ඔයාලට use කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ YouTube, WhatsApp කියලා නෑ. ඔයාලට ඕනම දෙයකට මේක use කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා සාර්ථකව මේ data ප්‍රමාණය දිනා ගන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා ඩයලොග් SIM එක අවුතෙන් කමියුනිකේෂන් එකකින් මිලදී ගන්නවා නම් ඔයාලට පුළුවන් QR code එක ඒ කියන්නේ ඔයා මේක ඔයා ගන්න කමියුනිකේෂන් එකකින්ම කරගන්න ඕනි. ඔය ඩයලොග් SIM එක අතර ඔයා කෙලින්ම කියන්නේ මේ QR code එක ස්කෑන් කරලා 1GB free ඔප එක ගන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ QR code එක ස්කෑන් කරලා එතනින් ඔයා අවශ්‍ය රීලෝඩ් එක ඔයා පර්චේස් කරාට පස්සේ කමියුනිකේෂන් එකේ එක්කන ඔයාලට රීලෝඩ් එක දැම්මට පස්සේ ඔටෝම ඔයාලට 1GB free data හම්බ වෙනවා. ඉතින් ඔයාලට ඒ ඔක්කොමත් එක්ක GB 3ක් ඔයාලට free data ඩයලොග් එකෙන් දිනා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට මේ හැමදේම පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඔයා ෆ්‍රී ඩේටා ගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙන් අදට අපි ගිහින් එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.